අනුන්ගේ පහනෙන් එළිය බලලා ජීවිතය ගොඩ දාන්න try කරන social climber කෙනෙක්ව අඳුරගන්න විදිහ මම කියන්නද? ගොඩක් වෙලාවට මේ social climber කෙනෙක් කියලා කියන්නේ අනිත් අයට ලං වෙලා එයාලව පාවිච්චි කරලා එයාලගේ මාර්ගයෙන් එයාලගේ contacts වලින් එහෙම නැත්නම් එයාලගේ සල්ලි වලින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න try කරන අමුතු මිනිස්සු జాතියක්. මෙහෙමයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නේ ප්‍රධාන වශයෙන්ම සල්ලි තියෙන සහ යමක් කමක් කළ හැකි මිනිස්සුන්ව. ඒ අයත් එක්ක කොහොම හරි තමන්ගේ කන්ටැක්ට් හදාගන්න try කරනවා. ඒක යාගේ ඔෆිස් එකේ බොස් වෙන්න පුළුවන්, නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්, සෝෂල් මීඩියා වල කවුරු හරි වෙන්න පුළුවන්, ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ උදව්වක් ගත්තට පස්සේ එතනින් එහාට මෙයාලගෙන් දෙයක් කරගන්නවත්, මෙයාලගෙන් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නවත්, ඒ වගේම තමයි ඒකට වටිනකමක් ගන්නවත් ඔයාලට ලැබෙන්නේ නැහැ. ඊට වෙනුවට එයා බොරු වර්ණනා කරලා ඔයාගෙන් නැවත නැවත උදව් ගන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනියට මෙයාගේ අය ගොඩක් වෙලාවට කරන්නේ ඇත්තටම qualities තිබුණත් හොඳ මිනිස්සු වුණත් එයාට සල්ලි නැත්තම් දෙයක් කරන්න බැයි නම් social climber කෙනෙක් විදිහට මෙයාලා එයාලව ජීවිතේ තියාගන්නේ නැහැ. ඒක ආදරෙදිත් එහෙමයි, යාළුකම් වලදීත් එහෙමයි. හතර සහ අවසාන වශයෙන් මෙතනදි මෙයාලා කරන දේ තමයි තමන්ට වාසියක් නැති හැම මිනිස්සෙක්වම බොහොම නිර්දය විදියට තමන්ගේ ජීවිතෙන් අයින් කළා දාලා, කොන් කළා දාලා නැති ජීවිතයක් රඳා පවත්වා ගන්න මවල පෙන්වන්න උත්සාහ කරනවා. බොරු ෂෝ ඔෆ් එකක් දෙනවා. මේ විදිහට මෙයාලා සල්ලිකාර විදිහට පේන්න හිටියට මතක තියාගන්න මිත්‍රවරුනි, මේ බහුතරයක් මිනිස්සු social climbers-ලා. මෙයාලා try කරන්නේ අනුන්ගේ පානෙන් එළිය බලා ගන්න. ඔයාට මෙහෙම යාළුවෝ ඉන්නවනම්, ඔයා දන්න මෙහෙමයි ඉන්නවනම් අන්න යාළගෙන් පරිස්සම් වෙන්න. මොකද ඔයාගේ ජීවිතේ මේ මිනිස්සු වෙනුවෙන් නාස්ති කරන්න එපා. වටින මිනිස්සු වෙනුවෙන් වටින circle එකක් අස්සේ hina වෙලා ජීවත් වෙන්න. hina වෙලා හිටපන්.